ඔයාලට අපි දෙන ප්‍රොඩක්ට්ස් ඔයාලගේ හැමට කිසිම අහිතකර විදියකින් බලපෑම් ඇති කරන්නේ නැහැ කියලා අපි ප්‍රොඩක්ට්ස් ගන්න කම්පැනියෙන් ඒ අදාළ රටෙන් අපිට ලැබෙන සහතිකය. මේ තියෙන්නේ අපිට ලැබෙන තත්ත්ව සහතිකය. ඉතින් ඒක නිසා ප්‍රශ්න තියෙන අයට මම හිතනවා දැන් ප්‍රශ්නයක් නැති වෙයි කියලා. කැපකිරීම ගණනාවක මහන්සියක ප්‍රතිඵල ටික තමයි මේ තියෙන්නේ. මම IICA ආයතනයේ beauty products and drugs manufacturer කෙනෙක් A+ grade level 4 qualified අපි උපයාගත්තු දේවල්. ඉතින් අපේ උගත්කම අනුව අපිට හම්බ කරන්න තහනමක් නැහැ. නිදි මරාගෙන පාඩම් කරලා මේවල ingredients මතක තියාගෙන ප්‍රමාණ මතක තියාගෙන exam කරලා pass වෙලා තමයි අද අපි මේ දැනට ඇවිල්ලා ඉන්නේ. කුච්චෝ nail art academy එකේ student කෙනෙක්, qualified nail technician කෙනෙක්. කුච්චෝ කියන්නේ රටවල් 160ක වළංගුභාවයේ තියෙන ආයතනයක්. ඉතින් ඒක නිසා ඉතාලිය ඇතුළු අනෙක් යුරෝපා රටවල පවා අපිට සුදුසුකම් තියෙනවා professional nail technician කෙනෙක් විදියට වැඩ කරන්න. ඉතින් මම IICA ආයතනයේ level 4 qualified beauty products and drugs manufacturer කෙනෙක්. ඒ වගේම IICA ආයතනයේ qualified ayurvedic beautician කෙනෙක්. අපි ඕනම ශාස්ත්‍රයක උගත්කමින් මනාව පිරිපුන්නම් ඒ ශාස්ත්‍රය අපිට ඉදිරියටම යන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එක 2020 පටන් ගත්තේ තාමත් හරිම හිමින් ගමනක් යන්නේ. මොකද මම ප්‍රොමෝෂන්ස් කරලා නැහැ. බොරු කියලා නැහැ. මම එදා ඉඳලා කරපු දේවල් මගේ රූපෙත් එක කිසිම ෆිල්ටර් එකක් නැතුව ඇත්තටම ඔයාලට ගෙනල්ලා තියෙනවා. අද මේ වෙනකනුත් ඔයාලට තාමත් මගේ ඇත්ත ස්වරූපය ඇත්ත කතා බහ තමයි ඔයගොල්ලෝ අතරට ගෙනල්ලා තියෙන්නේ. අපේ ආයුර්වේදික් නයිට් ක්‍රීම් එකෙන් මම අවුරුදු 4ක් ලංකාවේ බිස්නස් එක කරා. ඊළඟට මම යූස් කරන ක්‍රීම් එක අපි වියට්නාම් වලින් අපේ නංගි තමයි මුලින්ම පාවිච්චි කරන්න පටන් ගත්තේ. එයාට ඒක ගෙන්න ගන්න පුළුවන්කම තිබුණ නිසා එයා ගෙන්නගෙන පාවිච්චි කරා. මම ලංකාවට ගිය වෙලාවේ ඒක පාවිච්චි කරන්න කලින් මේ මම ඉන්නේ. පාවිච්චි කරාට පස්සේ දැන් තාමත් මම පාවිච්චි කරගෙන යනවා. මේ තියෙන්නේ මගේ ස්කින් එක. ඉතින් ඊට පස්සේ මගේ තියෙන දැනුමත් එක්ක ප්‍රොඩක්ට් එකට මට වග කියන්න පුළුවන් බව මම දන්න නිසා ප්‍රොඩක්ට්ස් වල අහිතකර දේවල් නැහැ කියලා දන්න නිසා ඕගොල්ලොන් අතරට ගෙනාවා සෙල් කරන්න. මොකද ලංකාවේ කිසිම දැනුමක් නැතුව ඕන තරම් ප්‍රොඩක්ට් සෙල් කරන අය ඉන්නවා. මොකද දැන් ලංකාවේ ඕන තරම් කිලෝ ගානට ප්‍රොඩක්ට්ස් අරගෙන රීසෙල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆිල්ටර් එකක් දාලා සුදු වෙලා ක්‍රීම් එක ගෑවා කියලා කියන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එකක් යූස් කරලා සුදු වෙලා මේක ගාලා තමයි සුදුනේ කියලා කියන්න පුළුවන්. කාගේවත් තමන්ගේ ප්‍රොඩක්ට්ස් බලෙන් ගන්න කියලා කියන්නේ නැහැ. වගේම පාරිභෝගිකයට අයිතිය තියෙනවා ඔයා කාගෙන්ද ප්‍රොඩක්ට්ස් ගන්න ඕනි කියලා තීරණය කරන්න. මහන්සි වෙලා නිදි මරාගෙන පාඩම් කරලා ඉගෙනගෙන මේ තැනට ඇවිල්ලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට පෙන්වන්න සහ අපිට වෙනත් සුදුසු ස්ථානයක් ගෙදරක වුණත් හරියාකාරව හදාගෙන අපිට ගෙදරක වුණත් ප්‍රොඩක්ට්ස් නිර්මාණය කිරීමේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. වෙන ක්‍රීම්ස් වලට බ්ලීචින් දාන්න මයෝනි සුදු වෙන්න කියලා හිතනවා නම් තැම්බෙන සුද ගන්න නම් සතියෙන් දෙකෙන් සුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම බ්ලීචින් අන්තර්ගත කරන්න ඕනේ. මේ බ්ලීචින් කියලා අපි වචනයට මිනිස්සුන්ට තේරෙන්න කතා කරාට මේකට අඩංගු කරන්න පුළුවන් අහිතකර දේවල් තියෙනවා. ඒ වගේම තමයි සුදු වෙන්න අපිට ප්‍රොඩක්ට්ස් නිෂ්පාදනය කරනකොට සුදු වෙන්න අඩංගු කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ඕන තරම් තියෙනවා. ඒක ගැන උගත්කමක් නැති කෙනෙකුට තේරුම් කරන්න මට තේරෙන්නේ නැති නිසා මම හිතනවා මේ සම්බන්ධයෙන් දන්න අය දන්නවා ඕන තරම් අපිට નિયમિત මාත්‍රාව අනුව ස්කින් එක සුදු කරන්න අපිට දේවල් එකතු කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඕක තමයි මගේ කතාව. ඔයගොල්ලෝ අතරට අපේ මේ J Secrets වලින් එන නිෂ්පාදන කිසිම හිතකර විදියකින් ඔයාලට බලපෑම් ඇති කරන්නේ නැහැ. ඒක දැක්කොත් පහලින් කමෙන්ට් කරන්න පුළුවන් මගේ කස්ටමර්ස්ලට ඔයාලට කොහොමද මගේ ප්‍රොඩක්ට්ස් වලින් ලැබිච්ච රිසල්ට්ස් කියලා. ඉතින් මේ තියෙන මගේ ස්කින් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කිසිම අහිතකර දෙයක් නැතුව නහරවල් පෑදිලා නැතුව මූණට සමානව ඇඟත් පැහැපත් කරගෙන කොහොමද ඉන්නේ කියලා මෙතන මම මේ ඔයගලන්ට සෙල් කරන හැම ප්‍රොඩක්ට් එකක්ම පෞද්ගලිකව මම දන්න ප්‍රොඩක්ට්ස් සහ මම විශේෂයෙන් පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස්. ඒක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් ඇති. ඒකම නිසාමයි කස්ටමර්ස්ලා මේ වගේ මුදලක් වියදම් කරලා නැවත නැවත නිෂ්පාදන මිලදී ගන්නෙ. ඉතාලියේ බිස්නස් එක රෙජිස්ටර්ද කියලා අහන අයට කියන්න තියෙන්නේ ඉතාලියේ බිස්නස් එකක් විශේෂයෙන්ම මේ වගේ මූණට ගන්න ක්‍රීම්
වගේ දේවල් සම සම්බන්ධයෙන් තියෙන නිෂ්පාදන ලියාපදිංචි කරන්න නම් අනිවාර්යයෙන්ම කොමුනිතා යුරෝපා කියලා සහතිකය තියෙන්න ඕනේ. ඇත්තටම අපි මේවා ගෙන්නන්නේ වියට්නාම් වලින්. මෙහෙට ඩීලර්ස්ලා හරහා සෙල් කරන්න එවන කිසිම ක්‍රීම් එකක් කොමුනිතා යුරෝපා යුරෝපය තුල සහතික ලැබුම් ඒවා නෙමෙයි. එතකොට අපේ ලංකාවේ හැමට ගැලපෙන විදියට හෝ මොනියම් ක්‍රමයකින් හෝ අපේ ලංකාවේ ක්‍රීම් සෙල් කරන හැමෝගෙම ක්‍රීම්ස් මේ රටට එනවා. මේ රටේ නෙමෙයි අනිත් රටවල් වලත් සෙල් කරනවා. ඉතින් ඒ රටවල වල ඒ අයගේ ක්‍රීම් සහ මෙහි බිස්නස් කරන අයගේ කිසිම බිස්නස් එකක් ලියාපදිංචි කරන්න බෑ. කොමුනිතා යුරෝපා සහතිකය ඉල්ලනවා. ඉතින් ඔය එන කාගේවත් ක්‍රීම්ස් වලට ඒ සහතිකය නැහැ. මොකද ඒව ලංකාවේ හැදෙන ක්‍රීම් සහ ඒගොල්ලෝ වෙනත් රටවල් වලින් ගෙන්නලා මෙහෙට එවන ක්‍රීම් නිසා ඒ සහතිකය ලැබෙන්නේ නැති නිසා මෙහි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරන්න ගොඩක් දුරට අමාරුයි. ඉතින් ඒක නිසා ඒක දන්නේ නැති අයට මේක රෙජිස්ටර්ද කියලා අහන අයට ඔන්නෝක තමයි දෙන්න පුළුවන් උත්තර. මගේ ප්‍රොඩක්ට්ස් ගෙන්නන රටේ ගෙන්නන කම්පැනියෙන් අපිට අදාළ සහතික නිකුත් කරලා තියෙනවා. මම එයාලගෙන් ගන්න ප්‍රමාණ අනුව මෙන්න මේ ප්‍රමාණය ගන්න මෙන්න මේ නමින් තියෙන මෙන්න මේ කෙනා අපේ මෙන්න මේ රටේ නිෂ්පාදනය කරන අපේ ආයතනය අපේ කම්පැනි එකෙන් ගන්න ප්‍රොඩක්ට්ස් කිසිම විදියකින් සමට මිනිස් ශරීරයට හානිකර නොවන බව දන්නවා කියන සර්ටිෆිකේට් එක අපිට ලැබිලා තියෙනවා. ඒක මම ඔයගලන්ට දැන් වීඩියෝ එකේ කලින් පෙන්නලා තියෙනවා. ඉතින් ඔම ව්‍යාපාරයක් කරනවා නම් අපි එකිනෙකාට කුලල් කාගෙන ඉරිසියා කරගෙන බිස්නස් එකක් කරන්න බෑ. බිස්නස් එකක් සාර්ථක වෙන්න නම් කිසිම කෙනෙකුට පළමුවෙන්ම ඉරිසියා කරන්න කකුලෙන් අදින්න බෑ. මොකද එයා ලබන ජයග්‍රහණය මට කිසිසේත්ම ලබා ගන්න බෑ වෛර කිරීමෙන්, අපහාස කිරීමෙන් සහ ඊර්ෂ්‍යා කිරීමෙන්. සහ මට අනිත් කෙනාට බෑ මට ඒ සියල්ල කරමින් මල් ලබන ජයග්‍රහණය ලබා ගන්න. අපි හැමෝටම අපි එකිනෙකාට ආවේනික දැනුම් සම්භාරය, එකිනෙකාට ආවේනික ශිල්ප ක්‍රම සහ එකිනෙකාට ආවේනික රටාවල් තියෙනවා. ඒ රටාවල් අනුව තමයි තම තමන්ගේ ව්‍යාපාර ගලාගෙන යන්නේ. මම අංක 1ට පිළිගන්න දේ තමයි දැනුම. මොකද දැනුම කිසිම කෙනෙකුට හොරකම් කරන්න බෑ. පළවෙනියට විශ්වාස කරන දේ තමයි දැනුම. දැනුම කියන දේ කිසිම කෙනෙකුට ගන්න බැරි දෙයක්. ඉතින් අපි රැකියාවක් කර කර ඉඳලා රැකියාවෙන් මොනියම් හෝ කරදරයක් අපිට සිද්ධ වුණොත් අපිට බිස්නස් එකක් ව්‍යාපාරයක් කරන්න අපි යම් ශාස්ත්‍රයකින් ආසාවක් තියෙනවා නම් අපි ඒ ශාස්ත්‍රයෙන් මනා දැනුමක් තියෙනවා නම් අපිට නැගිටින්න පුළුවන් අපි ඉගෙන ගත්ත දේ. ඉතින් අංක 1 මම විශ්වාස කරන දේ එක ව්‍යාපාරයක් කරද්දී අංක 2 එක හා සමානම යන අනිත් දේ තමයි ගනුදෙනුකරු සහ වෙලෙන්දා. පාරිභෝගිකය අතර තියෙන විශ්වාසය. අංක 1 විශ්වාසය මම මේක රැකගෙන තමයි මේ අවුරුදු ගාණක් යන්නේ. ඒක නිසා කිසිම විදිහකින් මාව නොදන්න, මගේ නිෂ්පාදන ගැන නොදන්න කිසිම කෙනෙකුට කතා කිරීමේ අයිතියක් නැහැ කියලා මම හිතනවා. මගේ නිෂ්පාදන වලින් කිසිම සමකට හානියක් වෙලා නැති අයට, මගේ නිෂ්පාදන අරගෙන පාවිච්චි කරලා නැති අයට කිසිම කතා කිරීමේ අයිතියක් නැහැ. ඔයා කොහොමද මෙහෙම කරන්නේ? ඔයා කොහොමද මෙතනට ආවේ කියලා කතා කරන්නේ. කළා නැහැ කිසිම ව්‍යාපාරයක පස්සේ සල්ලි දෙන්න කියලා බඩු යවලා තියෙන කෙනෙක්. ඔයාලා කඩේකට ගියත් ඔයාලගේ අතේ සල්ලි නැත්නම් ඔයාලා එක්ක කඩේකට යන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා සල්ලි තියෙන දවසකට ගිහිල්ලා බඩු ගන්නවා. සහ ලංකාවේ ඔන්ලයින් බිස්නස් වල අනිවාර්යයෙන්ම ඒක කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. බඩු ගිහිල්ලා දුන්නම සල්ලි දෙන නැත්නම් බෑන්ක් ඩිපොසිට් තියෙනවා. ඉතින් මගේ ලංකාවෙත් බෑන්ක් ඩිපොසිට් මම කරන්නේ, ඉතාලියෙත් බෑන්ක් ඩිපොසිට් මම කරන්නේ. නමුත් මම ඉතාලියේ ගොඩක් අයට සැලරි හම්බ වෙන කාල පරාස තියෙනවා. හැබැයි ඊට කලින් සමහර අයට මගේ ක්‍රීම්ස් ඉවර වෙලා නැවත ලබා ගන්න ඕන වුණාම මම කවදාවත් සල්ලි දාන්න මම එවන්නම් කියලා නැහැ. ඔන්ලයින් බිස්නස් කරන අය ඒ විදියට නිෂ්පාදන අලෙවි කරනවාද කියලා. ඒ වගේම අලුතෙන් එන නොදන්න අයට, පිරිමි අයට, හෝ ගෑනු අයට හෝ වේවා පස්සේ සල්ලි දාන්න, ඔයාලට තියෙන වෙලාවට දාන්න කියලා මම ප්‍රොඩක්ට්ස් යවලා තිනවා. මොකද ඒ කටියට ඊට පස්සේ ප්‍රොඩක්ට්ස් අරගෙන මම බ්ලොක් කරන්න පුළුවන්. මට කතා නොකර ඉන්න පුළුවන්. මොකද මට ගිහිල්ලා හොයන්න විදියක් නැහැ. කී දෙනෙක් එහෙම වංචා කරොත් කී දෙනෙකෝ මම ඉතාලිය පුරා හොයන්නද? ඉතින් ඒක නිසා අංක 1ට මම මේ විශ්වාසය අපි දෙගොල්ලෝ අතරම අපි දෙගොල්ලොම රඳා පවත්වාගෙන මේ ව්‍යාපාරය හරි ලස්සනට කරගෙන යනවා. විශේෂයෙන්ම මගේ තියෙන එකම දෙයක් තමයි TikTok නෙමෙයි ඕනම සමාජ මාධ්‍යයක් හැසිරවීමේදී මගේ තියෙන පුරුද්දක් තමයි මම කාගේවත් පෞද්ගලික ජීවිත ජජ් කරන්න යන්නේ නැහැ. මට වැඩක් නැහැ. මොකද මම කාගේවත් ජීවිත බලලා මට ඇති වැඩක් වෙන්නේ නැහැ. මම ආස නැති කෙනෙක්ගේ වීඩියෝ එකක් આવුත් මම මේක ස්කිප් කරලා යනවා. එහෙම නැතුව මට ආස නැති දෙයක් ඒ කෙනා කරනවා නම් මම ඒකට කමෙන්ට්ස් දාන්නවත් යන්නේ නැහැ. මොකද මට වැඩක් නැහැ. මොකද මම මේ කමෙන්ට් එක දැම්මා කියලා ඒ කෙනා හොඳ වෙන්නෙවත් ඒ කෙනා නරක වෙන්නෙවත් නැහැ. අපි නරක වෙන්නත් හොඳ වෙන්නත්
අපි තීරණය කරන්න ඕනේ. සහ අපේ ජීවිතවල වෙන්නේ මොනවද කියලා ඒක අපි තීරණය කරන්න ඕනේ. බලාගෙන ඉන්න ඔයාලවත් ඔයාලා දිහා බලාගෙන ඉන්න අපිවත් මේක තීරණය කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ තීරණ ගන්න ඕනේ තමන්. ඉතින් ඒක නිසා TikTok එකේ හිටිය පළියට, Facebook එකේ හිටිය පළියට, Instagram හිටිය පළියට, YouTube හිටිය පළියට අපිට කිසිම කෙනෙකුගේ ව්‍යාපාරයක්, පෞද්ගලික ජීවිතයක් මොනියම් විදියකින් හෝ ජජ් කරන්න අයිතියක් නැහැ. කොයිම වෙලාවක මගේ මේ සෝෂල් මීඩියාස් තුල මගේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන්න එන්නේ නැහැ. සහ විශේෂයෙන්ම මගේ පෞද්ගලික ජීවිතය සමාජයට මුදා හරින්නේ නැහැ. ඒක සමාජයට අදාළ දෙයක් නොවන නිසා. නමුත් මම මේ වීඩියෝ එක ගෙනාවේ මේකෙන් පස්සෙන වීඩියෝ එකට මේ වීඩියෝ එක බලපාන නිසා. මොකද මම මගේ හැමදේම පෙන්නලා ඉන්න ඕනේ ඊළඟ වීඩියෝ එක කතා කරන්න මම ළඟදිම සාක්ෂිත් එක්ක වීඩියෝ එක ඉක්මනටම අරගෙන එන්න මට මොකද්ද උනේ කියලා. ඉතින් එතකන් මේ වීඩියෝ එක බලලා මගේ ආදරණීය කස්ටමර්ස්ලා බලනවා නම් ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එක පහලින් ඔයාලා මගේ ප්‍රොඩක්ට්ස් අරගෙන යූස් කරලා තියෙනවනේ. ඕගලොන්ට ගෙවපු මුදලට සාධාරණයක් වුණාද? ඔයාලට කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒකම වගේ සමට අහිතකර දෙයක් ලබා දෙන්නේ නැහැ කියන වගකීම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානයේදී මම ඔයගලන්ට කියනවා. ඉතින් මාත් එක්ක ආදරේ මාවත් මගේ නිෂ්පාදනත් වැළඳගෙන ඉන්න ඕගොල්ලොන්ට ගොඩාක් ස්තුතියි කියනවා. අපි එන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.